සුපුරුදු පරිදි අදත් ඔබ එකතු වී සිටිනේ සත්‍ය නිවැරදිව ගෙනෙන දසත ප්‍රධාන පුවත් සාර සංග්‍රහය සමගින් ප්‍රථමයෙන් අවධානය අද ඔසේ පුවත් සිරස්තල වෙත. බෙදුම් වාදයට අනුබල දුන් අයට දඬුවම් දෙන විශේෂ විනිශ්චය සභාවක් පත් කළ යුතුයි. ජාතික හෙළවුරුමය කියයි. ගණපූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව කල්යයි. ශ්‍රී ලංකාව ගැන පරීක්ෂණ පැවැත්වීමට ජගත් සංවිධානයට බලයක් නැහැ. ඉන්දියාවෙන් ප්‍රකාශයක්. අඟහරු ග්‍රහයාගේ මතුපිට අභිරහස් ආලෝකයක්. දෙමළ බෙදුම්වාදය සඳහා අනුබල දුන් සියලුම පාර්ශවයන් සඳහා දඬුවම් නිර්දේශ කිරීමට විශේෂ විනිශ්චය සභාවක් පත් කළ යුතු බව බස්නාහිර පළාත් සභා අමාත්‍ය ජාතික හෙළවුරුමේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා පවසනවා. එමගින් ත්‍රස්තවාදයේ වෙනුවෙන් පෙනී සිටි මෙරට දේශපාලඥයින් සහ විද්වතුන්ට දඬුවම් නිර්දේශ කළ යුතු ඇති බවද අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියා. ඒ මහතා එහිදී කියා සිටියේ එසේම ජිනීවා මානව හිමිකම් සැසියේදී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවලිය සඳහා ශ්‍රී ලංකා රජය සහාය නොදීමට තීරණය කර ඇති බවයි. ත්‍රස්තවාදයේ විනාශ කිරීමෙන් අනතුරුව ඒ හා සම්බන්ධ සියලු පාර්ශ්ව විනාශ කිරීම බටහිර රටවල පිළිවෙත වුවද ලංකාව බෞද්ධ පිළිවෙත අනුව ඒ හා සම්බන්ධ පාර්ශ්වවලට සමාවදී අමතක කිරීමට තීරණය කර තිබූ බවද ගම්මන්පිල මහතා සඳහන් කළා. එසේම සන්නද්ධ ක්‍රියාකාරකම් වලින් අනතුරුව එහි දේශපාලන අංශය තහනම් නොකරපු එකමනට ලංකාව බවද එහිදී අවධාරණය කළා. ඒ මහතා සඳහන් කළේ තවද ජාත්‍යන්තර පීඩනයේ ඉදිරියේ සත්‍ය කතාව කිය යුතු ඇති හේයින් අදාළ විනිශ්චය සභාවට පත් කළ යුතු ඇති බවයි. LTT සංවිධානය ප්‍රතිසංවිධානය වීමක් පිළිබඳ ලැබුණු තොරතුරු මත පුද්ගලයන් 65 දෙනෙකු පසුගිය මාස දෙක තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ ඔවුන්ගෙන් 5 දෙනෙකු සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මුදා හැර ඇති බවයි. අනෙක් 60 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර එම මාධ්‍යමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දිවයිනේ සියලු යතුරුපැදිකරුවන්ගෙන් දිවා කාලයේද යතුරුපැදිවල ප්‍රධාන ලාම්පුව දල්වමින් දාවනයේ යෙදෙන ලෙසද ඉල්ලීමක් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ උත්සව සමයේ මූල්‍ය ආයතනවල ආරක්ෂාව සඳහා ඒවා ආසන්නයේ ආයුධ සන්නද්ධ සිවිල් පොලිස් නිලධාරීන් නියුදවා ඇති බවයි. ගණපූර්ණයේ නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව මේ මාස 24 වෙනිදා දහවල් 1 දක්වා කල්තබනු ලැබුවා. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂම පාලනය සම්බන්ධයෙන් කල්තැබීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කළා. එහිදී නැගී සිටි ආණ්ඩුපක්ෂ මන්ත්‍රී AHM අස්වර් මහතා එම අවස්ථාවේ සභාවේ ගණපූර්ණය නොමැති බව පෙන්වා දුන්නා. ඒ අනුවයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා විසින් පාර්ලිමේන්තුව ලබන 24 වෙනිදා දක්වා කල්තැබීමට පියවර ගත්තේ. ඇතැම් අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නිලධාරී වාදයටත් මුහුණ දීමට සිදු වූ බව සභානායක අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 2020 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ පාර්ලිමේන්තුවේදී උපහාර යෝජනාවක් ගෙනෙමින් ජාත්‍යන්තර ශූරතාවයක් දිනාගත් මෙරට ක්‍රීඩා කණ්ඩායමකට පාර්ලිමේන්තුවේදී මෙවැනි උපහාර යෝජනාවක් ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවද මෙයයි. එම උපහාර යෝජනාව අවස්ථාවේදී අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා කියා සිටියේ ක්‍රිකට් ඒකාධිකාරයට 2020 ලෝක කුසලානේ හොඳ පිළිතුරක් බවයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජගත් සංවිධානයට බලයක් නොමැති බව ඉන්දිය විදේශ කටයුතු ලේකම් සුජාතා සිං අවධාරණය කළා. ඇය මේ බව කියා සිටියේ CNN IBN ප්‍රවෘත්ති සේවාව සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්. ජගන් මානව හිමිකම් මණ්ඩලයේ පිහිටවනු ලැබුවේ දේශීය යාන්ත්‍රණයන්ට සහාය වීමට මිස බලහත්කාරයේ රටවලට මැදිහත් වීමට නොවන බව ඇය මෙහිදී පෙන්වා දුන්නා. ඉන්දිය විදේශ කටයුතු ලේකම්වරිය සඳහන් කළේ ශ්‍රී ලංකාව දේශීය යාන්ත්‍රණයක් තුලින් මානව හිමිකම් තත්ත්වය ඉහළ නංවනු දැකීම ඉන්දියාවේ අපේක්ෂාව බවයි. හුදකලා කර දඬුවම් කිරීමට වඩා අභියෝගාත්මක හා වේදනාත්මක සංහිඳියා ක්‍රියාවලියකට දායක වීමට හා දිරිගැන්වීම සීලෝ ශ්‍රී ලාංකිකයින්ගේ කැමැත්ත බවට ඕස්ට්‍රේලියානු රජය විශ්වාස කරන බව එරට විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් මහත්මිය පවසනවා. ඇය මෙම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා මාධ්‍ය ප්‍රකාශක ගෝඩන් වයිස් මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් හැරල්ඩ් පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳව කඩිනමින් යලි සිතා බැලිය යුතු බව ගෝඩන් වයිස් මහතා සිය ප්‍රකාශයේ සඳහන් කර තිබුණා.
ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලී බිෂොප් මහත්මිය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඉතිහාසය අඳුරු පරිච්ඡේදයකින් මිදී ඇති අවස්ථාවක සමාජයේ සෑම කොටසක් අතරම විශ්වාසය යලි ගොඩනැගීම පහසු කාර්යයක් නොවනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකින් හමු අවස්ථාවේ රජයේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැගීමට උතුරු නැගෙනහිර හමුදාකරණයෙන් වැළැක්වීමත් රජයේ ඇතැම් බලතල උතුරු නැගෙනහිරට ලබා දීමත් යන කරුණු ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බව ඇය පවසනවා. යුද්ධයේ අවසන් සමයේ දෙපාර්ශ්වයම සිදු කළ බව කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එකඟ වූ බව ඇය සඳහන් කළා. සිය ලිපියෙන් ජුලී බිෂොප් මහත්මිය පෙන්වා දෙන්නේ සාර්ථක බහුසංස්කෘතික සමාජයක් සඳහා පදනම සකස් කිරීම, නීතිය ඉදිරියේ සියලු දෙනාම සමාන කොට සැලකීම, අදහස් දැක්වීමේ නිදහස් මාධ්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය හා සමානත්වය වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවන් වැනි ජාතීන්ට කටයුතු කළ හැකි බවයි. යුදකටුම් පවතින කාල සීමාවන් වලදී සිදුවන ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වා ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සමුළුවකට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය බලාපොරොත්තු වන බව බ්‍රිතාන්‍යය පවසනවා. මෙම සමුළුව ලබන ජූනි මාස බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතයි. පොදු රාජ්‍ය මණ්ඩලීය සමාජික රටවල සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙනවා. මෙම සමුළුව පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් කරමින් අදහස් දක්වා ඇති බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේක් පවසා ඇත්තේ සමුළුවට සහභාගී වීම සඳහා මේ වන විට රටවල් 143කට පමණ ආරාධනා කර ඇති බවයි. ශ්‍රී ලංකාවටද සමුළුව සඳහා සහභාගී වීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස දැනුම් දුන් බව එහිදී බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා පවසා තිබෙනවා. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනපති අතට. අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් ඇල්ලීමට විශේෂ මෙහෙයුමක්. විරාමෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. විරාමෙන් අනතුරු යලිත් අවධානය තවත් දේශීය පුවත් කිහිපයක් වෙත. දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියා. ඒ දෙදින නිල සංචාරයක් සඳහායි. ඔවුන් රට සංචාරයක නිරත වන්නේ දකුණු අප්‍රිකානු රජයේ ලද ආරාධනාවකට අනුවයි. දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන්ට අමතරව සෙල්ලම් අඩික්කලනාදන්, මාවේ සේනාධිරාජා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ එම්.ඒ. සුමන්ද්‍රන් එක්ව සිටිනවා. විරාමයේ අනතුරු යලිත් අවධානය තවත් දේශීය පුවත් වෙත. සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත චාරිත්‍රානුකූලව අද පිළිගැන්වුණා. ඒ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසින් තංගල්ල කාල්ටන් නිවසේදී අතීතයේදී සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සහ නැකත් අනබැරකරුවන් මාර්ගයෙන් ගේන්ගෙට ගොස් බෙදාදීම සිදු වූ අතර මේ සිංහල අලුත් අවුරුදු සීට්ටුව නමින් හැඳින්වුණා. මෙම පැරණි ක්‍රමය සිහිගන්වමින් මෙහිදීද අනබැරකරු මාර්ගයෙන් ජනාධිපතිවරයා වෙත නැකත් චාරිත්‍ර පිළිගැන්වීම සිදු වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, අමාත්‍යංශ ලේකම් වසන්ත ඒකනායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් නිසා සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ දිවින පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි. බීමතින් පැමිණ රියදුරන් පරීක්ෂා කිරීම සඳහා සියලුම පොලිස් ස්ථාන වෙත බැලුම් 60,000ක් ලබා දීමට මේ වන විටත් පියවරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ උත්සව සමයට සමගාමීව නගරාශ්‍රිත ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද පොලිසිය පියවරගෙන ඇති බවයි. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගීම් කටයුතු සිදු කළ ගුරුවරුන්ට ලැබිය යුතු දීමනා මෙතෙක් ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරුවරුන් 30,000කට ආසන්න ප්‍රමාණයක් ඇගීම් කටයුතු වල නිරත වූ බවයි. මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ ගෙවීම් අංශයෙන් විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගුරුවරුන්ගේ එම දීමනා දැනටමත් තැපැල් මාර්ගයෙන් ඔවුන් වෙත ලබා දීමට පියවරගෙන ඇති බවයි. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළදී එම කටයුතු සිදුවනු ඇතැයිද ඔහු විශ්වාස පළ කළා. ශ්‍රී ලාංකික දීවරීන් 16 දෙනෙකු සමග දීවර යාත්‍රාවක් ඉන්දියාවට අයත් ලක්ෂද්වීප් දිවින් පෙළ ආසන්නයේදී යාත්‍රාංගුවට ගැනුණු බව ඉන්දියා මාධ්‍ය සඳහන් කළා.
ඉන්දිය වෙලාරක්ෂකයින් පවසා ඇත්තේ ඉන්දිය රුපියල් මිලියන 7ක් පමණ වටිනා මසුන් තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බවයි. කර්ණාටක ප්‍රාන්තයේ මැංගලාරු නුවරට නාවික සැතපුම් 188ක් ඔබ්බෙන් වූ මුහුදේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. පසුගිය මාර්තු 25 වනදා ශ්‍රී ලංකාවේ බටහිර වෙරළින් නික්මුණු ශාන්ත ඇන්තෝනි නැමැති දීවර යාත්‍රාව මෙලෙස ඉන්දිය ග්‍රහණයට ගෙන තිබෙනවා. උත්සව සමයට සමගාමීව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 12කට පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මාර්ග බලපත්‍ර ලබා දී ඇතයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා. මෙම චෝදනා පිළිබඳව පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයශාන්තගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අලුත් අවුරුදු සමයේ පවතින මගී අවශ්‍යතාවය සලකා තාවකාලිකව බස් රථ 12කට මාර්ග බලපත්‍ර ලබා දෙන ලෙස පලාන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට දැනුම් දී ඇති බවයි. බලපත්‍ර ලබා දීමේදී මාතර කොළඹ සාමාන්‍ය සේවාවේ යෙදෙන බස් රථවලට එම සේවාව ලබා දෙන ලෙසටද උපදෙස් දුන් බව කම්වරයා කියා සිටියා. සූදානම් යලිත් කෙටි විරාමයක් ලබා ගැනීමට විරාමයෙන් අනතුරුව හමු වෙමු. විදුලි බල පනතට අලුතින් එක් කර ඇති ඇතම් සංශෝධන හේතුවෙන් රාත්‍රී කාලයේදී නීති විරෝධී ලෙස විදුලිය ලබා ගැනීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහි සභාපති WB ගණේගල මහතා සඳහන් කළේ දිවා කාලයේදී පමණක් සිදු කරන වැටලීම් වලින් මාසකට දඩ මුදල් ලෙස රුපියල් මිලියන 20ක් පමණ මුදලක් උපයා ගැනීමට හැකි වී ඇති බවයි. නව විදුලි බල පනත සංශෝධනය වීම නිසා සවස 5 සිට උදෑසන 8 දක්වා කාලය තුල විදුලි බලය නීති විරෝධී ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර පැය 24 පුරාම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී තිබුණා. නමුත් පනත සංශෝධනය වීමත් සමග රාත්‍රී කාලයේදී මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. මේ හේතුවෙන් විදුලි බල මණ්ඩලයට බරපතල පාඩුවක්ද සිදුව තිබෙනවා. කෙසේ වෙතත් අඛණ්ඩව වැටලීම් සිදු කිරීමට නිලධාරීන් යොදවා ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති WB ගණේගල මහතා සඳහන් කළා. අමරිකානු ඩොලර් මිලියන 500ක සංවර්ධන බැඳුම් කර ජාත්‍යන්තර වෙළඳපොලේ විකිණීම හේතුවෙන් මෙරට විනිමය අනුපාතිකවල විශාල විචලනයක් ඇති නොවන බව මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කාබ්‍රාල් මහතා පවසනවා. බැඳුම් කර නිකුතුව මගින් උපයන ආදායම මුළුමනින්ම මහ බැංකුව වෙත යොමු කෙරෙනවා. එබැවින් එය විනිමය අනුපාතිකවල සමස්ත ස්වරූපය වෙනස් කිරීමට හේතු නොවනු ඇති. 5 වසරකින් කල්පිරෙන ඩොලර් මිලියන 500ක සංවර්ධන බැඳුම් කර පසුගිය සඳුදා මහ බැංකුව විසින් ජාත්‍යන්තර වෙළඳපොලේ අලෙවි කරනු ලැබුවා. මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කරේ කෙසේ නමුත් මෙම බැඳුම් කර නිකුතුව මගින් මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 8 දක්වා ඉහළ යනු ඇති බවයි. බන්ධනාගාරගතව සිටින රැඳවියන් සඳහා දුරකථන පාසුකම් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම් මහතා කියා සිටියේ බන්ධනාගාර ඇතුළත ඉදිකරනු ලබන විශේෂ දුරකථන කුටි මගින් රැඳවියන්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව මෙමගින් හිමිවන බවයි. බන්ධනාගාර තුල ජංගම දුරකථන භාවිත කිරීම මගින් සිදුවන ජාවාරම් මැඩලීමටද මේ පිටුවහලක් වනු ඇති බව චන්ද්‍රරත්න පල්ලේගම මහතා කියා සිටියා. විශේෂයෙන් රැඳවියන්ට සිය පවුලේ සමාජිකයන් සමග අදහස් සුවමාරු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් නීති විරෝධී ලෙස ජංගම දුරකථන භාවිතයට ඔවුන් හුරු වී ඇති බව වාර්තා වුණා. මෙම වැඩසටහනේ නියම ව්‍යාපෘතිය ලෙස හෙට දිනේ වැලිකඩ බන්ධනාගාරය තුල එක් දුරකථන කුටියක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළා. අදාළ දුරකථනයෙන් නමතුම් ලබා ගැනීම සඳහා රැඳවියන්ගේ ඇඟිලි සලකුණු යොදා ගැනීමට සැලසුම් කර ඇති අතර ඊට මුදල් ගෙවීම ඥාතීන් විසින් සිදු කළ යුතු වනවා. මෙම නියම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ඉදිරියේදී දිවයිනේ සියලු බන්ධනාගාර තුල මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළා. වෘත්තීය සමිති අතර පවතින ගැටලු හේතුවෙන් සෞඛ්‍ය සේවාව දුර්වල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිතිය අතර පවතින ගැටලු निराකරණය කිරීම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට පැවරී ඇති විශාලතම රාජකාරිය වී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිතිය 105ක් පවතින අතර එවැනි විශාල සංඛ්‍යාවක් වෙනත් කිසිදු අමාත්‍යාංශයක නොමැති බව මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා පවසනවා. මේ හේතුවෙන් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම හෝ එහි ගුණාත්මකභාවය ඇති කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට වඩා වෘත්තීය සමිති අතර පවතින ගැටලු විසඳීම සඳහා වැඩි කාලයක් ගත කිරීමට සිදු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. අමාත්‍යවරයා සඳහන් කළේ සෞඛ්‍ය සේවකීන් වැඩවර්ජනවල නිරත වීමට බොහෝ විට හේතු වන්නේද අමාත්‍යාංශයේ අඩුපාඩු නොව වෘත්තීය සමිතිය අතර පවතින ගැටුම් බවයි. මේ විරාමෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න.
විරාමයෙන් අනතුරුව දැන් අවධානය දවසේ විදේශ පුවත් වෙත. ඉන්දියාවේ මීළඟ රජය තීරණය කරන මහමැතිවරණයේ වැදගත් අධීරයක් අද ක්‍රියාත්මකයි. පසුගිය අප්‍රේල් 7 වනදා ආරම්භ වුණු මහමැතිවරණයේ වැඩිම ආසන සංඛ්‍යාවක් සඳහා ඡන්දය ප්‍රකාශ කරන පළමු දිනයද අදයි. ඒ අනුව එහිදී ප්‍රාන්ත 14ක ලෝකසභා ආසන 91ක් සඳහා මැතිවරණ පැවැත්වෙන අතර ඉන්දිය අගනුවර පිහිටි දිල්ලි ප්‍රාන්තයේද ඊට ඇතුළත්. පසුගිය ප්‍රාන්ත මැතිවරණයේදී දිල්ලියේ බලය හිමි කරගත් ආම් ආදමි පක්ෂය එහිදී පාලක කොංග්‍රස් පක්ෂයට සහ නරේන්ද්‍ර මෝඩිගේ ಭಾರತೀಯ ජනතා පක්ෂයට අභියෝගයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂිතයි. අද පැවැත්වෙන මැතිවරණයේදී දිල්ලියේ ආසන 7ක් සහ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ ආසන 20ම සඳහා ඡන්දය ප්‍රකාශ කරන අතර උත්තර ප්‍රදේශ මහරාෂ්ට්‍ර සහ ඔරිස්සා ප්‍රාන්තවල ආසන 10 බැගින් ඡන්දය ප්‍රකාශ කරනු ඇති. අධීර 9කින් පැවැත්වෙන ඉන්දිය මහමැතිවරණය ලබන මැයි 12 වෙනිදා අවසන් වන අතර ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ මැයි 16 වෙනිදායි. ඉන්දිය මැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව මිලියන 814ක්. ලෝකයේ සියලුම ඉන්ටර්නෙට් භාවිතා කරන්නන්ගේ සියලු රහස් පද වෙනස් කරන ලෙසට ජාත්‍යන්තරයේ දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කර තිබෙනවා. ඒ පවතින රහස් පදවල ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් විශාල දෝෂයක් පවතින බවට අනාවරණය වීම හේතුවෙන් Yahoo සමගම ඉල්ලා සිටින්නේ සියලු රහස් පද වෙනස් කරන ලෙසයි. විශේෂයෙන් ඊමේල් බැංකු සහ ලිපිගොනු සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස එම සමාගම විශේෂයෙන් දැනුම් දී තිබෙනවා. මේ අතර හાર્ඩ්බ්ලේඩ් බග් නැමැති ඉන්ටර්නෙට් වෛරසයක් පිළිබඳව දැඩි අවධානය සිටින ලෙස උපදෙස් දී තිබීම විශේෂිතයි. මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස Google සමාගමද අනතුරු අඟවා තිබුණා. අමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රදේශයේ පීටර්ස්බර්ග් නුවර උසස් පාසලක ශිෂ්‍යයෙකු පිහි දෙකකින් සන්නද්ධ වී එල්ල කර ප්‍රහාරයකින් එම පාසලේ සිසුන් 21 දෙනෙකු තුවාල ලැබුවා. ඊයේ මෙම ප්‍රහාරය එල්ල කළ 16 හැවිරිදි ශිෂ්‍යයා මෙවන විට පොලිස් බාරයට ගෙන තිබෙනවා. තුවාල ලැබූ සිසුන් ජීවිත අවදානමකට මුහුණ නොදෙන බව ඇමරිකානු වාර්තා සඳහන් කළා. කෙසේ නමුත් අභ්‍යන්තර අවයවවලට හානි සිදු වූ සිසුන් කිහිප දෙනෙකු ශල්‍ය කර්මවලට යොමු කිරීමට සිදු වී තිබෙනවා. අඟහරුගේ දීප්තිමත් සුදු ආලෝකයේ පිළිබඳ දැන් විවිධ මත පළවනවා. නාසා ආයතනයේ මගින් අඟහරු වෙත යවනු ලැබූ කියුරියෝසිටි යෝවර් යානයේ මගින් ගනු ලැබූ ඡායාරූපයක මෙලෙස දීප්තිමත් ආලෝක සටහන් වී තිබෙනවා. Yahoo සමගම ඉල්ලා සිටින්නේ සියලු රහස් පද වෙනස් කරන ලෙසයි. විශේෂයෙන් ඊමේල් බැංකු සහ ලිපිගොනු සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස එම සමාගම විශේෂයෙන් දැනුම් දී තිබෙනවා. මේ අතර හાર્ඩ්බ්ලේඩ් බග් නැමැති ඉන්ටර්නෙට් වෛරසයක් පිළිබඳව දැඩි අවධානය සිටින ලෙස උපදෙස් දී තිබීම විශේෂිතයි. මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස Google සමාගමද අනතුරු අඟවා තිබුණා. අදට නියමිත කෙලිබිමේ පුවත් මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. විරාමයෙන් අනතුරුව දැන් අවධානය අද දවසේ ක්‍රීඩා තොරතුරු වෙත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන 2020 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙත බාර දී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ ලිපිය Taman වෙත ඊයේ දිනේදී මහේල ජයවර්ධන බාර දුන් බවයි. තම 2020 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගන්නා බව මහේල මුල්වරට ප්‍රකාශ කළේ බංග්ලාදේශයේ පැවති 2020 ලෝක කුසලාන තරගාවලිය අතරතුරයි. ඉන්දිය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං ධෝනි සහ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරු එන් සිරිනිවාසන් අතර සිදු කෙරුණු දුරකථන සංවාදවලට විවෘත අධිකරණයකදී සවන් දීමට ඉන්දිය ශ්‍රේෂ්ඨ අධිකරණය තීරණය කර තිබෙනවා. මෙම දුරකථන සංවාද පටිගත කර ඇති බැවින් IPL තරගාවලියේ වංචා දූෂණ හෙළි කර ගැනීම සඳහා විවෘත අධිකරණයකදී ඊට සවන් දීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පෙත්සමක් ශ්‍රේෂ්ඨ අධිකරණය වෙත යොමු කර තිබුණා. IPL තරගාවලියේ සිදු වංචා දූෂණ වලට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං ධෝනිද සම්බන්ධ වී ඇති බවට ඉන්දිය මාධ්‍යයෙන් මේ වන විට ප්‍රකාශ වනවා. අද දවසේ ප්‍රකාශිත විදේශ විනිමය අනුපාතය මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අද දවසේ ප්‍රකාශිත විදේශ විනිමය අනුපාතය දැන්
ඒත් සමගින් අදට නියමිත දස්ත ප්‍රධාන පුවත් සාර සංග්‍රහය මිනිමාට පත්වනවා. යලිත් හමු වෙමු හෙට උදෑසන පුවත් ප්‍රකාශය සමගින්. සමග නාමෝතේ ප්‍රාර්ථනීය ඔබ සැමට ජයශ්‍රී.